Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න වෙනද වගේම තවත් brand new episode එකකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොඩ්ඩක් බලන්නකෝ යාළුවනේ මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයා දැකලා ඇති social media වල මෙන්න මේ වගේ short videos එහෙම නැත්නම් long videos එන්න පුළුවන්. මේ දවස්වල ගොඩක් viral යනවා. ඔව් ඉතින් කොහොමද මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගන්න කියලා තමයි අද මම මගේ channel එකකින් අරන් එන තුන්වෙනි වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් යාළුවනේ වැඩි කතා බහ වුන්නේ නැහැ. අපි බලමු කොහොමද මෙන්න මේ වගේ viral යන niche එකට වීඩියෝ එකක් ඉක්මනටම හදාගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. එහෙනම් අපේ channel එකට තාමත් ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔය පල්ලෙහාන් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න යාළුවනේ ඇත්තටම ඔයාලට අවශ්‍ය වෙන්නේ එක prompt එකක් විතරයි. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ එක prompt එකක් කරා ඔයාලට වීඩියෝස් ගොඩක් හදාගන්න පුළුවන්. ඒකෙදි මුලින්ම ඔයාලට අවශ්‍ය කරන දෙයක් තමයි ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කරන ඇනිමල් එක සිලෙක්ට් කරගන්න එක. ඉතින් ඔයාලට දැනනවත් අයිඩියා එකක් තියෙන්න පුළුවන් මේ ඇනිමල් හරහා තමයි මම වීඩියෝ එක හදන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට මේකෙදි ChatGPT එක හරි Gemini එක හරි යූස් කරන්න හැකියාවක් තියෙනවා. හරි. ඒ කොහොම වුණත් දැන් ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ මම මෙන්න මේ විදිහට ලබා දෙන prompt එක මෙතෙන් දීලා paste කරගන්න. ඉතින් paste කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන creative vibe එකේ prompt 6ක් මෙන්න මේ ChatGPT එක විසින් අපිට ලබා දීලා තිනවා අපේ animal ට අවශ්‍ය කරන විදිහටම හදලා. හරි. දැන් ඔයාලට හිතන්න පුළුවන් යාළුවනේ කොහොමද මෙන්න මේ විදිහේ prompt එක අපි ගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. ඔව් ඔයාලට කරන්න තියෙන යාළුවනේ සරලවම අපේ Telegram channel එක join වෙලා මෙන්න මේ prompt එක ලබා ගන්න. සාමාන්‍යයෙන් ඔයාලට කරන්න තියෙන ඔය පල්ලෙහා තියෙන වීඩියෝ එකේ comment section එකට යන්න. ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Telegram channel link එක. ඒ හරහා ඔයාලට මෙන්න මේ prompt එක ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් සරලම ස්ටෙප් එකක් තමයි තියෙන්නේ. දැන් ඇත්තටම වීඩියෝ එකෙන් භාගයක්ම හදලා ඉවරයි. ඒ කියන්නේ සාමාන්‍ය වීඩියෝ එකෙන් 50%ක්ම අපි ඉවරයි. හරි. ඊට පස්සේ කරන්න තියෙන යාළුවනේ සරලවම ඔයා මෙන්න මේ විදිහට prompt එක copy කරගන්න. පළවෙනි prompt එක copy කරලා වෙනද වගේම යන් අපි Grok AI කියන site එකට. ගියට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා වම් පැත්තෙන් imaging කියලා option එකක් තියෙනවා. මේකට ගිහිල්ලා ඔයාගේ copy කරගත්ත පළවෙනි prompt එක ලබා දෙන්න. හරි. දුන්නාට පස්සේ ඔයාගේ video size එක මෙතනින් තෝරන්න එනවා යාළුවනේ. මතක ඇතුව ඒක අනිවාර්යෙන් select කරන්න. ඔයාලට short video size එකක් අවශ්‍ය කරන්නේ 9:16 size එක select කරලා මෙන්න මේ විදිහට enter කරන්න. හරි. ඉතින් ඔයාලට පේනවනේ ලස්සන creative විදිහට එයා මෙතන වීඩියෝ එකක් හදලා තියලා තිනවා. ඉතින් මම මෙන්න මේ විදිහට එක ඉමේජ් එකක් තෝරගෙන ඒක වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපි අර paste කරගත්ත prompt එකට අවශ්‍ය කරන ලස්සන වීඩියෝ එකක් මෙයා හදලා තියලා තිනවා. ඉතින් ඔයාලට යාළුවනේ මෙන්න මේ විදිහට කැමති image එක select කරලා ඔයාලට ඒක වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන යාළුවනේ ඔයාලට නැවතත් දෙවෙනි prompt එකට යන්න ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට දෙවෙනි prompt එකත් copy කරගන්න. copy කරලා නැවතත් Grok එකට ගිහිල්ලා මේ විදිහට paste කරගන්න. ඉතින් සරලයි. ඔයාලට කරන්න තියෙන අර prompt එක copy paste කරගන්න තමයි තියෙන්නේ මේකට. හරි. ඒ වගේම තවත් කාරණාවක් කියන්න යාළුවනේ. ඔයාලට දැන් Grok එක කරා සාමාන්‍යයෙන් unlimited. ඒ කියන්නේ ඔයාලට unlimited video හදන්න නම් ඔයා purchase කරන්න මේ Grok AI එක. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් එක Gmail එක කරා videos 10ක් 15ක් හදාගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් යාළුවනේ ඔයාලට පුළුවන් Google එකේ ගිහිල්ලා search කරන්න Flow කියලා. ඉතින් මෙන්න මේ Flow කියන site එක හරහා ඔයාලට videos generate කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ යාළුවනේ Flow කියන site එකෙන් කොහොමද video එක හදන්නේ කියලා. ඉතින් මුලින්ම යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ Flow එකට ගිහිල්ලා ඔයා account එකක් create කරගන්න. ඉතින් create කරලා පස්සේ යාළුවනේ ඔයාලට සාමාන්‍ය අර Grok එකේ අපි prompt එක paste කරා වගේ ඒවා paste කරන තැනක් එයි. අන්න එතෙන්ට ඔයා create කරගත්ත prompt 6 step by step ඒ කියන්නේ පළවෙනි prompt එක create කරලා ඊට පස්සේ ආයෙ දෙවෙනි එක. අන්න ඒ විදිහට ඔයා මේ prompt එක ලබා දීලා මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් Flow කියන AI tool එක use කරලා. හරි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි Flow කියන site එක හරහා අපිට අවශ්‍ය කරන වීඩියෝ එකක් හදාගන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මාර ලස්සන විදිහට quality එකට මේ වීඩියෝ එකක් generate කරලා තිනවා. ඉතින් සරලවම කිව්වොත් ඔයාලට Grok එකෙන් ඒ වගේම Flow කියන site එක හරහා එහෙම නැත්නම් Wiz කියන AI tools හරහා එහෙම නැත්නම් site හරහා ඔයාලට මේ විදිහට වීඩියෝස් හදාගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට අදහසක් ඇති අද වීඩියෝ එක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම comment section එකේ comment එක දාගෙන යන්න. ඒ වගේම අපේ channel එකත් එක්කවත් තාමත් එකතු වෙලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔය පල්ලෙන් පෙන්න subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක, ඒ වගේම Telegram channel එකටත් join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න යාළුවනේ. තවත් දවසක තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ජය වේවා.